මරණ මංචකේ එළොවයි මෙලොවයි දෝලණය වෙනකොට කවුද ඉන්නේ? අනුන් වෙනුවෙන් තමන්ගේ ආධ්‍යාත්මය නාස්ති කරගත්ත අපි තථාගතයන් වහන්සේ දේශනා කරනවනේ පින්නතුනේ මරණ මංචකේ එළොවයි මෙලොවයි දෝලණය වෙනකොට පුත්තාමත්ති ධනම්මත්ති තිබාලෝ විහඤ්ඤති අත්තාහි අත්තනෝ නත්ති කුතෝ ධන අපිට අපිවත් නැති වෙනවා. මහර තාත්තලා කියනව නේද? කට තලනවා කට වහපිය කියලා. ඇයි? ආයෙත් අපේ අම්මලා ඒකටම හරියනවා. අර වෛරය ඇති වෙලා බැනගෙන යන මනුස්සයාට ගුටි කාලා රෙදි කෑලි අරන් ගෙදර යන කම්ම මොකද කරන්නේ? කට වහන්නේ නැහැ. වෛරය නැති කරන්න පුළුවන් මෛත්‍රිය. ජීවිතේ කේන්ති ගත්තනම් කේන්ති ගත්තේ කවුරු හින්දාද? කවදාවත් මේ අම්මලාට තාත්තලාට ගෙදර දවල්ට බත් කාලා ඉඳගෙන ඉන්නකොට ඔය කේන්ති ගිහින් තියනවද? නිකන් ඉන්නකොට නෑ. ඉබ්බට කේන්තිගේ කවුරු හින්දාද? කොහෙවත් යන මිනිස්සු හින්දා. අපිට කේන්ති කියන්නේ ඇයි? කොහෙවත් යන මිනිස්සු හින්දා. මදුරුවෙක් මරනකොට පවුද පින්ද? පව්. කෙනෙකුට බනිනකොට පවුද පින්ද? කුණුහරුප කියනකොට පවුද පින්ද? පව්. අපි අය මිනිමරන්නේ නැහැ. ඌවනේ අපි අතින් වෙන්නේ. සබ්බ පාපස්සා කරණං සනාතන දහම කුසලස්ස උපසම්පදා කුසල්ම වඩන්ට සචිත්ත පරියෝදපන අපේ බුදුවරුන්ගේ අනුශාසනාවනේ. අපි දන්නව මොකක්ද පව් මොකක්ද පින් නොදන්නව නෙමෙයිනේ. එන ගැටලුව තමයි මට ප්‍රේම සම්බන්ධතාවයක් නැහැ මට අවශ්‍යත් නැහැ. හැබැයි හාමුදුරුවනේ මට දරා ගන්න බෑ මේ අනුන් කරන කියන ඒවා. මට දරා ගන්න බෑ මේ අනුන්ගෙන් එන අපවාද පීඩනය. එක ජීවිතේ පුරුදු වෙන්න ඕන පුතේ. මේ ගහගෙන ඉන්න සියලු දෙනාම දැනගන්න එක හොඳයි. මේ ජීවිතේ අපි කේන්ති ගන්න තරමක් කේන්ති ගන්න කවුරු හින්දාද? අනුන් හින්දා. මේ ජීවිතේ කලබල වෙන තරමක් කලබල වෙන්නේ කවුරු හින්දාද? අනුන් හින්දා. හැබැයි අපිට ඊට වඩා ඔය සංස්කෘත පඬිවරයෙක් කියනවා නච්චාදේපි කවුපේනං දංශමස කාපහම් සුනක් පුච්චම වර්තම් පණ්ඩිතං ධර්ම වර්ජිතං. දැකලා තියෙනවද අර හැම සතෙකුටම නගුටක් තියෙනවනේ. මට කියමු බලන්න බල්ලට උගේ නගුටෙන් ඇති ප්‍රයෝජනය මොකක්ද කියලා. අපූර්වට අඩුම තරමේ බල්ලගේ විලිවත් වහගන්න පුළුවන්. අපූර්වට නැට්ට කපු බල්ලෝ අපූර්වට රාජකාරී කරන්නේ නේ. එතකොට පඬිවරයා කියනවා මේ සදාචාරය හික්මීම මේ ටික තුලින් ගදරදි ස්වයංපෝෂිත නම් ඒ ටික ගැන හිතලා සතුටු වෙන්න ඒ මිනිස්සු හරි දුර්ලභයි. හැබැයි පිටස්තර ලෝකයෙන් නැගෙන යෝජනා චෝදනා අපවාදවලට පිළිතුරු හොය හොයා ඉන්න ගියොත් එහෙම මේ දරුවන්ට මොකද වෙන්නේ? ඉගෙන ගන්න හම්බෙනවද?